Please subscribe to the Bashitha Tech SL YouTube channel. ඔයාලා වදත් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ ඔය එකතු වෙලා ඉන්නේ භාෂිත Tech SL YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඔන්න ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් ඉන්න පුළුවන් උනේ. පහුගිය දවස් ටිකේ වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. වැඩ ටිකක් වැටිච්ච නිසා ඔන්න අවුලක් ගන්න දෙයක් නැහැ. ඔන්න අද වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්නේ ඉම්පෝර්ටඩ් දෙයක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති අපි ඩිවයිස් එකක් Bluetooth මොකක් හරි ඩිවයිස් එකකට කනෙක්ට් කරායින් පස්සේ ඒක අපේ ඩිවයිස් එකේ ඔටෝම ඇඩ් වෙලා තියෙනවා. හිතන්න ඔයා ට්‍රිප් එකක් කොහම හරි ගිහිල්ලා වාහනයක හෝ ඒවා බස් එක නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ වාහනයක පාටි බොක්ස් එකකට ඔයාගේ ෆෝන් එක කනෙක්ට් කරනවා. ඉතින් කනෙක්ට් කරලා ඊට පස්සේ ආයේ පස්සේ දවසක ඔයාගේ වෙන ඩිවයිස් එකට කනෙක්ට් වෙද්දී අර ඔයාගේ ඩිස්ප්ලේ එකේ වා කලින් කනෙක්ට් වෙච්ච හැම ඩිවයිස් එකම නම් පෙන්නනවා. ඒක හරි වදයක් වෙන්න පුළුවන්, කරදරයක් වෙන්න පුළුවන් ඔයාගේ වැඩවලට. ඉතින් අද අපි කියලා දෙන්නේ මේ Bluetooth setting වලින් කොහොමද ඒ නම් ඉවත් කරගෙන Tamanට අදාළ තමන්ගේ ඩිවයිස් විතරක් ඉතුරු කරගන්න කියලා. මොකද අපි Bluetooth ස්කෑන් කරද්දී ඔටෝම අනිත් ඩිවයිස් පෙයා වෙනවා. එතකොට අපි මීට කලින් සම්බන්ධ වෙලා තියෙන හැම ඩිවයිස් එකක්ම අපේ ෆෝන් එකේ ඔටෝ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් වැඩි කතා නැහැ. මේක මම කරන්නේ Samsung ඩිවයිස් එකකින්. එතකොට අනිත් ඔයාලා පාවිච්චි කරන ඩිවයිස් වලත් මේ සිස්ටම් එක මේ විදිහම තමයි. වෙනසක් නැහැ. ඔයාලට ඒ වගේනුත් මේ විදිහටම කරගන්න පුළුවන්. මම මගේ settings app එකට මුලින්ම යන්නම්. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මම මගේ settings application එක open කරලා Bluetooth settings හොයා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ගිහලා මම Bluetooth settings වලට යන්නම්. Flight mode, SIM, mobile net, data usage, mobile hub, more connect, login for Samsung Cloud, Android Auto, Quick, Navigator, connections, search setting, Wi-Fi calling, Bluetooth. ඉතින් මම මේ විදිහට Bluetooth switch off. Bluetooth on switch එක මේ විදිහට දෙන්නම්. ඉතින් ඒක දුන්නාන් පස්සේ Bluetooth switch on. අපිට බලාගත්ත හැකි මෙහෙම Bluetooth on වුණාන් පස්සේ Mobile hotspot and tethering. අපේ Bluetooth Bluetooth switch on. එකට අදාළ settings එකට යට තියෙනවා මේ Bluetooth switch on. switch on. Bluetooth. Bluetooth කියන එක මේ විදිහට දුන්නාම P47 device settings. මම මේ විදිහට මගේ ඩිවයිස් එකේ තියෙන ඩිස්ප්ලේ වෙලා තියෙන මම කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් ටික පෙන්නනවා. මම මේ විදිහට පෙන්නන්න. Devices BT08. BT08 BT08 device settings. P47. P47 P47 device settings. BT speaker. BT speaker BT speaker. BT speaker කියලා තව එකක් තියෙනවා. MS 2048 BT. MS කියලා ගත්තා ඩිවයිස් එක පෙන්නනවා. M10. M10 M10 KRID5 Bluetooth. ඉතින් මේ වගේ ඩිවයිස් MQ900 Galaxy A2 Core. ගොඩාක් පෙන්නනවා. Available devices. ඉතින් available devices කියන තැන Devices found. no devices found කියලා පෙන්නනවා. මේ වෙලාවේ මගේ අහලා පහලා තියෙන කිසිම device එකක් Bluetooth on වෙලා නැහැ කියලා. ඉතින් මේ device එක remove කරන්නේ ඔයාලට පේනවා ඇති. Galaxy A2 Core. MQ921B. මම මෙන්න මේක උඩට මගේ cursor එක ගෙනාවා. මගේ මේ target එක. එතකොට මම මේක එකපාරක් slide කරාම MQ921B device settings. මෙම device settings කියලා කියනවා. මෙන්න මේක උඩ එකපාරක් tap කරන් පස්සේ අපිට ඒ device එක calls audios වෙන වෙනම off කරන්න on කරන්න පෙන්නනවා. යටි තියෙනවා settings ටික. rename, connect, unpair. මේ unpair කියන එක දීලා මේ unpair කියන බටන් එක දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට අයින් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට එතනම කනෙක්ට් කරගන්නත් පුළුවන් මේවා. ඒ විදිහට ටච් කරලා නැත්නම් මේක උඩ වෙනදා වගේ normal ටච් කරාත් අයින් වෙනවා. මේ විදිහට unpair කියන එකෙන් අපිට මෙන්න විදිහට අයින් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට කීපයක් අයින් කරලා පෙන්නන්නම්. Unpair. Bluetooth. P47. P47 device set. Unpair. 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 Bluetooth. Galaxy A2 Core. Bluetooth device.
Unpair. Unpair. Bluetooth. KRID 500. KRID. Unpair. 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 Bluetooth. Galaxy A24. M10. M10. Unpair. 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 Bluetooth. Galaxy F05. Galaxy F0. Unpair. Unpair. Bluetooth. Galaxy A24. MS 2048. MS. Unpair. Unpair. Bluetooth. Galaxy A24. BT speaker. BT speaker. BT speaker. BT speaker. Unpair. Unpair. Bluetooth. Galaxy A24. BT speaker. B47. BT08. Paired devices. Make sure ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් is in pairing mode. Your phone battery is 0.5. මෙතන තියෙන්නේ ඩිවයිස් කීපයක් විතරයි මේ මට අදාළ ඩිවයිස් කීපයක් විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අනිත් ඩිවයිස් ටික අයින් වෙලා ගියා. ඉතින් මේ වගේම ඔයාට පුළුවන් ඔයාගේ අර ඩිවයිස් පරණ ඩිවයිස් ටික අයින් කරගෙන මම මෙතනින් Bluetooth Make sure the device you want to connect is in pairing mode. Your phone battery is බෑක් වෙලා මෙතන Bluetooth off කරගන්න පුළුවන්. මම Bluetooth off කරගත්තා. ඊට පස්සේ normal විදිහට අපිට ආයේ settings. උඩින් මේම notification bar එකෙන් මම notification bar එක ඇදලා මෙතන Bluetooth off on කරලා පෙන්නන්නම්. Off. On. ඉතින් ඒ on කරාන් පස්සේ මෙතන පෙන්නයි අපේ ඔන්න ස්කෑන් වෙනවා. අපි බලමු මෙන්න මේ විදිහට Scanning for Bluetooth devices. BT08. B47. BT speaker. Galaxy A24. Scanning for Bluetooth device. ඉතින් ඔයාලට පේනවා ඇති මම අතනින් අයින් කරපු ඩිවයිස් එකක්වත් නෑ දැන් මෙතන මම ඉතුරු කරපු මගේ ඩිවයිස් ටික විතරයි මෙතන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට ඉම්පෝර්ටඩ් වෙන්න ඇති. මම Bluetooth මෙතනින් ඕෆ් කරගන්නම්. ඉතින් මම හිතනවා ඔයාලට මේක ඉම්පෝර්ටඩ් දෙයක් වෙන්න ඇති කියලා. මොකද මගෙන් අහපු ප්‍රශ්නයක් මේක. ඉතින් මටත් මේක පිළිබඳව හොයලා බලන්න ඉන්නේ ඊට පස්සේ. මොකද හරි කරදරයි ඩිවයිස් ගොඩක් ෆෝන් වල කනෙක්ට් වෙලා තිනවා. එතකොට හදිසි අවස්ථාවකදී Tamanට ඕන එක Tamanට සර්ච් කරලා හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක් හරි දැනගන්න පොඩි හරි දෙයක් තියෙන්න ඇති කියලා. ඉතින් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් subscribe කරන්න, channel එක share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.